සුබ දවසක් ප්‍රාර්ථනා කරන හැමෝටම. ඔන්න ඉතින් අද පැල ටිකක් වැඩිපුර අරගෙන තමයි වීඩියෝ එකක් අරන් ආවේ. ගොඩක් අය ඉල්ලපු ඒවා ඔන්න අද ඔයාලට ගන්න පුළුවන් ගොඩක් අලුත් වර්ග තියෙනවා. ඉතින් මුලින්ම මෙතන තියෙනවා මේ පික්ටේල් එක. මේක විතරයි පික්ටේල් වලින් නම් තියෙන්නේ. මේ වගේ ගස් දෙකක් වගේ වෙන් වෙච්ච මේ විදිහට. ඉතින් මෙන්න මේ ගහ මෙන්න මේ විදිහම මේ පැලෙම තමයි ඔයාලට හම්බෙන්නේ. ඉතින් මේක ඕනේ නම් මැසේජ් එකක් දාන්න. හරිම ලස්සනයි. ඉතින් අර ෆ්ලෑෂ් පික්ටේල් එකක් වගේ ඩොට් තියෙනවා. ෆෝන් එකට ගන්න බැරි වුණත් ඉතින් හරිම ලස්සන මලක්. ඒත් එක්කම තියෙනවා ටිකක් සීඩ් ලොකු පැකේජ් එකක්. මම මේකේ ෆොටෝ දාන්න බැරි නිසා එකින් එක ඔයාලට පැහැදිලිව පෙන්නන්නම් කොයි වගේ පැල ටිකක්ද ඔයාලට හම්බෙන්නේ කියලා. මුලින්ම කියන්න ඕන ගොඩාක් නිරෝගී සහ ඔයාගේ ගෙදර ලස්සනට හරි ව්‍යාපාරයකට හරි ගොඩක් පැලබෝ කරගන්න පුළුවන් සුපිරි පැකේජ් එකක්. ඉතින් හරිම වාසි මිලකට ඔයාලට ගන්න පුළුවන්. මොකද මේ තත්ත්වෙට ගන්නවා දන්නවා මේක කොච්චර මහන්සි වෙන්න ඕනද කියලා. සීඩ් කියන්නේ චූටි ඇටයක්. ඒ නිසා ඉතින් ෆොටෝ නැවත ඉතින් දෙන්න බැරි වෙන නිසා ඔන්න වීඩියෝ එක බලලම ඔයාලට පැල ටික ගන්න පුළුවන්. මුලින්ම පෙන්නන්නම් මේ විදිහට ලස්සන ඉරි වැටුණු ලිවියම් සීඩ් එකක් විදිහමයි. හරිම ලස්සනයි. ඉතින් ඔයා මෙන්න මේ පඳුර හිතා ගන්න බෑ පැල කීයක් තියෙනවද කියලා නම් අහන්න එපා. මංවත් දන්නේ ඇත්තටම මේක මේ විදිහේ ලොකු පඳුරක්. මෙන්න මේ වගේ ඉරේලිය ගියා. ඉතින් පොට් එක පේනවද ඔයාලට? මෙන්න මේ පඳුර මලක් එක්ක මේ පඳුර ඊළඟට සුදු පාට මලක් තියෙන්නේ. පුදුම ලස්සනම මේ පළවෙනි මල. ඉතින් එයාගේ පැල ටික තමයි මේ තියෙන්නේ. ඊළඟට එයත් පඳුරක් මේ විදිහට පාට දෙකක මලක් තියෙන එකක්. මෙයත් හරි ලස්සන පාටක්. පැල එකෙත් තියෙනවා පැල. මෙයා දම් පාටට හුරු මලක්. මෙන්න මෙයාගේ පැල ටික. ඉතින් ඔන්න ගෙදරට ඇවිල්ලා ගෙනියන කෙනෙක් ඉන්නවා නම් ගොඩාක් වාසි. මොකද මේක රීපෝට් කරගන්න පුළුවන්. මේ තව එකක්. මේ විදිහට මේ පැල ටික. ඔන්න ඉතින් දම් පාට එක්කෙනෙක් ඉන්නවා. ඒකත් සාමාන්‍ය මිලකට ඔයාලට ගන්න පුළුවන්. මේ පැකේජ් එකට දෙනවා මේ දම් පාට එක්කන. එයාගේ නම් පැල නැහැ. මෙයා කොළ පාට මලක් තියෙන්නේ. මේ විදිහට. ඉතින් මේකෙත් පැල ගොඩක් තියෙනවා. මේ තව එකක්. මේ තව එකක්. මේ විදිහට. මෙයා නම් ෆ්ලෑෂ් එකක් කියලාමයි හිතුවේ වුණාට පාට දෙකක වගේ මලක් පිපෙන්නේ. ඉතින් කොහොම වේද දන්නේ. ඉතින් මෙයාවත් හම්බෙනවා මේ පැකේජ් එකට. ඉතින් මේ රතු පාට ලොකු ගහත් හම්බෙනවා. මේක ෆ්ලෑෂ් එකක්. රතු පාට එකේ ෆ්ලෑෂ් වෙලා තියෙන්නේ. හොයන්න හරි ටිකක් අමාරුයි. මේ ඉරේලියත් එක්ක ඉන්නේ. මෙන්න මේ විදිහට ෆ්ලෑෂ් වෙච්ච මේකත් කට් කරගන්න පුළුවන්. ඒත් එක්කම තවත් මේ පැකේජ් එකට සුදු පාට වගේ එකක්. හරිම ලස්සනයි. මේ ඔක්කොම මවුෂාක. ඉතින් එයාවත් හම්බෙනවා. මෙතන ගස් 15ක් තියෙනවා. මේ ගස් 15 පැකේජ් එක ඕනි කෙනෙක් කතා කරන්න මේ විදිහට තියෙන්නේ. ඉතින් මේවා මේ ෆ්ලෑෂ් කොම්පොට් එක පැල ඉතින් අවාසනාවට ෆ්ලෑෂ් නොවිච්ච ඒවා. මේ ඉතින් ওই විදිහට තමයි මේ ගස් 15 බොහොම පැහැදිලිව ඔන්න පෙන්නුවා. නැවත ෆොටෝ ඕන වෙන එකක් නැහැ. ඉතින් මේ පැල 15 එක්කෙනෙකුට තමයි දෙන්න බලාපොරොත්තුව. බැරි වෙලාවත් මේක ගියේ නැත්තම් පඳුරු ටික එක මිලකටත් අනිත් වර්ග එක මිලකටත් පැකේජ් විදිහට දෙන්න බලාපොරොත්තු වෙනවා. සඳුදා වෙනකන් ඔයාලට කාලය තියෙනවා. මේ පැල ටික ඒ විදිහට එක්කෙනෙක් ගන්නවා නම් අවස්ථාව මේ විදිහට හරිම ලස්සනයි. ඉතින් මං ගාන ඔයාලට WhatsApp එකට මැසේජ් එකක් දාන්නම්. මොකද මේක රීසේල් එකකට ගත්තොත් ඒක යාට අසාධාරණයක් වෙන නිසා. ඉතින් මේ පැල 15 ඔයාලට ගන්න පුළුවන්. ඒත් එක්කම ඔයාලට තව දෙන්න පුළුවන් මයික්‍රෝ ලිවියම් පැල ටිකක් තියෙනවා. මහ ගොඩක් නෑ. පැල 7ක් 8ක් දෙන්න පුළුවන්. මෙන්න මෙයා තමයි මයික්‍රෝ ලිවියම් මල. මෙයාගේ මේ ගහක් දෙන්න පුළුවන්. මල් චූටි පැලත් 6ක් 7ක් දෙන්න පුළුවන්. ඒත් එක්කම මේ වගේ නිරෝගී සෆාරි පැල 6ක් තියෙනවා. ඒ 6ත් ඔයාලට පෙන්නන්නම්. මේ තව එකක්. මේ ටිකක් උස පැලයක්. මෙයා තව එකක්.
මෙයා තව එකක්. ඉතින් ඒ සෆාරි පැල 6ක් තියෙනවා එතන. මේ ලිවියම් ඔරේන්ජ් පැලයක් තියෙනවා. ඉතින් හොඳට මුල් ඇදලා තියෙන්නේ. එකින් එක පෙන්වන්නේ මට ෆොටෝ ගන්න ඇත්තටම වෙලාවක් හොයාගන්න නැති තරම් පොඩි අයගේ වැඩත් එක්ක. එතකොට කාව පැල කීපයක් තියෙනවා. මම පැල ඕන අයට WhatsApp එකට මැසේජ් එකක් දාන්නම්. මොකද මේ මට වීඩියෝ එක නැවත නැවත බලන්න වෙයි. සමහරවිට මම කියපු ගණන් පොඩ්ඩක් අමතක වෙනවා. ඒ නිසා ඔයාලා මහ ගොඩක් පැල නැති නිසා ඒ ඉල්ලන අයට මම ගාන WhatsApp එකට මැසේජ් එකක් දාන්නම්. මෙයා කාවා එකෙමුත් පැල කීපයක් දෙන්න පුළුවන්. ඉතින් මේ US බිලියන් මේ පැලෙත් එක්ක මල් නැති තව පැල දෙකක් දෙන්න පුළුවන්. දන්නවනේ US බිලියන් කොච්චර ලස්සන මලක්ද කියලා. මේ පැල දෙක තමයි ඒ. මේ අනිත් එක. ඉතින් ওই විදිහට වර්ග ගොඩකින් පැල 100ක් වගේ තියෙනවා. ඒ කියන්නේ හොඳ වර්ග වලින් පැල 100ක් වගේ එකතුවක් තියෙන නිසා අනිවාර්යෙන් මැසේජ් එකක් දාන්න. ගොඩක් අය මගෙන් ලාවා කාවා රෝජා ෆ්ලේම් ඒ වර්ග ඉල්ලලා තියෙනවා. ඉතින් ඒ වගේ පැල කීපය දෙන්න පුළුවන්. ඉතින් මුලින්ම ඉස්සර වෙන කීප දෙනාට මම බලාපොරොත්තු වෙනවා පැල ටික බෙදලා දෙන්න. මොකද වගාවට අලුතෙන් ගන්න අයට පඳුරු මිලදී ගන්න බැරි අය ඉන්නවා. ඉතින් පැලේ හරි එකතු කරන සෙට් එකක් ඉන්නවනේ. ඉතින් අපි අතට ඉතින් බොහොම කලාතුරකින් ඒ වගේ පැල ටිකක් දෙන්නේ. ඒ නිසා ඔයාලට ඕනේ නම් මැසේජ් එකක් දාන්න පුළුවන්. ඉතින් සීට් පැල පැකේජ් එක ඕනියයි මැසේජ් එකක් දාන්න. සමහර වෙලාවට මේ වගේ චූටි ඩොට් තියෙනවා. ඉතින් අර ෆ්ලෑෂ් කොම්පොට් එක පැල නිසා. ඉතින් මම හිතනවා සුපිරි පැල පැකේජ් කීපයක් ඉතින් ඔයාලට ගන්න හොඳම අවස්ථාවක්. හරිම නිරෝගී. ඒත් එක්ක මතක් කරන්න ඕන මේ පැල මේ විදිහට පඳුරු තිබ්බට ගත්ත ගමන් මේක වෙන් කරන්න එපා. ඉස්සරම මේ පඳුර ඔයාගේ පරිසරයට හුරු කරන් ඉන්න. මොකද මේක සීතලට මේ පැත්තේ හැදිලා මේ පොට් එක පිටින් පඳුර පොඩ්ඩක් සීසන් වෙන්න ඇරලා හිමින් පැල ඔයාට ගලව ගන්න පුළුවන්. එකපාරට මේ පඳුර දැක්ක ගමන් ගලවලා හදන්න එපා. ඉතින් හිමින් හුරු වුණාට පස්සේ මුල් ටික ඔයාගේ මීඩියා එකට සෙට් වුණාම හරි ලේසියෙන් එයාලා පහසුවෙන් හැදෙයි. ඒ නිසා ඉතින් ඒකත් මතක් කරනවා. ඉතින් මේ වගේ පඳුරු ගත්ත අය ඉන්නවා. මේ ටිකම තමයි ඉතින් හම්බෙන්නේ. මීට අමතරව මේ විදිහේ පැකේජ් දැනට නැහැ. ඉතින් ওই විදිහට හරි ලස්සන මල් සෙට් එකක් එක විදිහට මල් ඉල්ලන අයට ඔන්න අවස්ථාව තියෙනවා. ඉතින් අපේම වර්ග වලින් පැල එකතුවක් හදාගන්න. ඉතින් අද වීඩියෝ එක නම් ටිකක් දිග වැඩි වුණාද මන්දා. මේ විදිහට ගොඩක් අය සුදු පාට කොළ පාට ඉල්ලලා තියෙනවා. ඉතින් විවිධ පාට වලින් හරි ලස්සන එකතුවක් ඔයාලට හදාගන්න හොඳම අවස්ථාවක් කරගන්න මේක. ඉතින් අර වර්ග වලත් පැල දෙක තුන ගන්න කැමති අයට පුළුවන් අද මැසේජ් එකක් දාන්න. මේ විදිහට තමයි ඉතින් අද දවසේ හැමෝගෙම ලස්සන වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් අදට ගිහිල්ලා එන්නම් හැමෝටම සුබ දවසක්.